යාළුවෙක්ගෙන් රුපියල් 20ක් ඉල්ලන්. හෙටත් ඉල්ලන්. අනිද්දාත් ඉල්ලන්. ඕමම ඉල්ලන්. ටික දවසකින් දුවා දකින්නකොට දුවනවා. හිස්සේ කෑල්ලෙනවා. අපෝ දුවනවා හැංගෙනවා. ඇයි කරදරයි. දැන් අවුරුදු 19ක් තාත්තගෙන් ඉල්ලුවා. හැංගුණා. එන්න බෑ දිව්වද අපෝ ඔන්න අරු වෙනවා. ඌට කලින් මම යන්න ඕනේ වැඩට. එව නෑනේ. කෑල්ලම මාළේ එහෙම දාගෙන ඉන්නවනේ. ඔය තාත්තගේ ජීවිතේ තමයි ඔය දාන්නේ. ඕක දෙන්න දීලා පුළුවන් නම් තාත්තට ඒ ගෙවපු ජීවිතය ආයෙ ගන්න පුළුවන්ද බලන්න. ගන්න බෑ. කැප කරලා ඉවරයි. ඉන්න තාත්තා සමහර වෙලට අදත් ඔයා වෙනුවෙන් මහන්සි වෙනවා ඇති. අපි මේ තාත්තගේ සල්ලි වලින් පන්ති ඇවිල්ලා ඒත් ෆෝන් ඔබනවා මැසේජ් ටයිප් කරනවා. මේ මිනිස්සයාගේ ජීවිතේ තමයි ඔය නාස්ති කරන්නේ. මමත් මේ දෙමව්පියන්ගේ ජීවිතේ මම යූස් කරලා තියෙනවා අවුරුදු 23ක්. 23න් පස්සේ තමයි මම ටිකක් හරි අඩු කරේ. එයාලා මං වෙනුවෙන් මහන්සි වෙලා තියෙනවා. ඔයාලගේ දෙමව්පියෝ එහෙමයි. එයා යාගේ ජීවිත කාලේ ඔයාට කැප කරනවා. අද ගෙදර ගිහිල්ලා කියන්නේ අම්මේ මේ කෑම හරි නැහැ කියලා. එයාගේ ජීවිත කාලෙන් පොඩි වෙලාවක් වෙන් කරනවා ඔයාට කෑම එකක් හදන්න. ඒතකොට එයාගේ ජීවිත කාලේ නාස්ති කරනවා ඔයා වෙනුවෙන්. එතකොට අපි මේ කන්නේ මොකද්ද? අම්මගේ ජීවිතේ තමයි කන්නේ. ඔයාගේ තාත්තගේ ජීවිත කාලේ කැප කරනවා ඔයාව ඔය තත්ත්වයට ගේන්න අවුරුදු 18ක් එයාගේ ලයිෆ් එකෙන් සැලකිය යුතු කාලයක් කැප කරලා තමයි ඔයාට සල්ලි දීලා තියෙන්නේ. ඉල්ලීමක් තියෙනවා මෙන්න මේක කරන්න එපා. තාත්තේ මට ස්ලිප් එකට යන්න ඕන. මට අරක කරන්න ඕන මේක කරන්න තව ලක්ෂ 80ක් ඕන. ඒකට ආයි අර මිනිස්සයා මේ මිනිස්සයාගේ ජීවිත කාලේ කැප කරන්න ඕන ඔය ලක්ෂ 80 හොයන්න. සහනයක් අරන් දෙන්න. ලක්ෂ 40ක 50ක ඩිග්‍රී එකක් නොමිලේ ගන්න පුළුවන්. ඒක තාත්තට සහනේ තාත්තා. ඔන්න මෙච්චර වියදමක් යන්නේ ඔන්න මං ගාන අඩු කරා.